හොඳයි. සාදුකාරයක් දෙන්න. ඔයාට මම දෙන්නද හෙට හවසට? තුම්බාර නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි. කවුරු හරි ඉල්ලනවා මේක මෙහෙ ගම හොඳට කරන්න පුළුවන් කියලා. අයියා කියනවා හිටපු ගෙදරම කරන්න ඕන කියලා. එතකොට අර පූර්ණ සහයෝගය නැහැ. එතකොට කියනවා එදාට ගිහිල්ලා තියෙන දෙයක් කරලා එනවලු. එහෙම හරියන්නේ නැහැ. පින්කමක් කරනවා නම් ඒ මුලින්ද භෞතිකය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. සිතුවිලි හරි පිරිසිදු වෙන්න ඕනේ. සමහරු කියනවා පුළුවන් හින්දානේ යොදාගත්තේ කරලා බලපු දෙන්න. මේ සහෝදරයෝ කියන්නේ පින්කම කරගෙන යනකොට ඊට වඩා පරිස්සම් වෙන්න ඕනේ. දැන් ඔය මේ පින්කම උනත් කරනකොට ඕන තරම් වචන හොමාර තියෙනවා. නොදනෝ කාඩුකම්. හිතමයි දාහතන කියන්නේ වහන්න. ජෝ ධම්ම සක්කරන්තෝ ධර්මයේ වෙනුවෙන් කොඩි දාන්න ඕනේ. ධර්මයට සත්කාර කරන්න ඕනේ. එනිසා මෙහෙම කාලයක් ආය අපිට එන්නේ නැහැ. කවදා මෙහෙම බණ කියන්නේ? මම දැන් මේ බණ කියලා මට හෙට උදේ ඩුබායි වල බණක් තියෙනවා. මම මෙහෙම ගිහලා ඩුබායි වඩිනවා. කවදානම් මේ අවස්ථාව විඳගන්න. ඒ නිසා එලෙසමයි මෙහෙම පින්කම් කරන්න දන් දෙන්න හම්බෙන්නේ. අර තම තමාගේ අයවැයේ පරතර යන මනුෂ්‍යාත්ම භාවය විතරයි. එහෙම දෙන එක තුල යම් යම් පළුදු ඇති වෙන්න පුළුවන්. ඔය අර නායක හාමුදුරුවෝ කියනවා පින්නතුනේ අර පන්සලේ එළියට අර සූර්ය කෝෂ ලයිට් එකක් ගෙනල්ලා හයි කරලා හාමුදුරුවෝනේ දායකේ. මේ ඊළඟ පාර ඇවිල්ලා අහනවලු ඒ ආපු වතාවක කොයි අරක නැද්ද කියලා. ඒක දීලා නැහැ නේද? මම ඔය කොළඹ මිනිස්සුන්ගේ හැටියෝ මං කියන්නේ. මිනිස්සු හිතනවා ඒක දුන්නොත් හාමුදුරුවෝ ඒ සාංඝික දේපල පරිස්සම් කරන ක්‍රමයක් අපේ විනය ශික්ෂාවල වෙනම තියෙනවා. ඒක බුදුහාමුදුරුවෝ අපට උගන්වලා තියෙනවා. ඒවා පරිස්සම් කළ යුතුයි තමයි. හැබැයි දායකයාට අයිතියක් තියෙන්න බෑ. අර එහෙම වුණොත් එහෙම හාමුදුරුවෝ නිකන් පන්සල මොරකාරයෙක් වගේ නෝ. මිනිස්සු කොහොමද වර්තමානයේ හාමුදුරුවෝ තියාගෙන ඉන්නේ? අර නේ මොරකාරයෝ වගේ. නේ තගදාන උදේ නැගිටලා තිබ්බ නැත් බයිනෝ. උදේ බුද්ධ පූජාවදී දාන්නේ අරයි යනකොට නැගිටලා තිබ්බ නැත්. එතකොට විහාරයට ආවේ නැත්තම් අර ගෙවල තියාගෙන ඉන්නවා වගේ එක. වෙනතුනේ කිසියම් වූ කාරණාවක් මත සිත් කිලිටි කරගන්න නරකයි. හිත දූෂණය කරගන්න නරකයි. ඒ කොළඹ ඉන්නකොට එක තාත්තා කෙනෙක් ඇවිල්ලා මේ අර 7 දවසට දීලා හාමුදුරුවනේ ලොකු වතුර පෝච්චියක්. 3 මාසේ බඩුව අරන් ඇවිල්ලා අහනවා අර පෝච්චිය තියනවද කියලා. දීලා තියන්නේ 7 දවසේ මාස 3ක් ගිහිල්ලත් අතහැරලා නැහැ. ඕවා දෙන්න දීලා අතහැරලා ගන්න. ඊළඟ කාරණේ දෙන්න දීලා හිත හදාගන්න.
දැන් ඔය දන්නව නේද දීලා හිත හදාගන්න බැරි වුණාම වෙනදී ගම්වල ඉන්නව නේද අර මේ පැති වලත් ඉන්නවද අර පොළොට බඩු ගන්න හැන්දෑවේ 6න් පස්සේ යන උදවි ඇයි ඒ යන්නේ ඉතින් මං කියන්නේ අර ගොඩවල් සේරම දාගෙන එනවනේ රුපියල් 15ක් අඩුවේ කිලෝ එකේ එකත් නෑ වෙලෙන්ද කලවම් කරලා ඔක්කොම හරි කරනවා තව ඉන්නවා රැත්තවාලක් නෑ ලස්ස ගණන් දීලා මෙට්ට ගත්තට බුදියන්න පිට තියෙනවා බුදියන්නේ 12ට විතර ගෙවල් දොරවල් බිරිඳ දරුවෝ හිටියට ඉන්න වෙලාවක් තියෙනවා එවනම් පෙර කරුම හොඳේ සමහරව ඉන්නවා පින්නතේ කන්නේ මතක් නැති අපේ ගමේ අහවල් වයි කියලා අදින්න මොන උත්සවයටත් දෙන්නේ 500යි අපූර්වට තැඹිලි වැක්කෙරනවා දාන එකටවත් ඉත්තා කපා ගන්න කියන්නේ සියල්ල තියෙනවා සමහර ඉන්නවා පින්නතේ කරවල කැල්ලක්වත් කන්නේ පිට මගුල් ගෙදරකට ගිහුවා. එම තිබ්බටම බෑ. මොකද්ද තියෙන්න ඕනේ? ඒක භුක්ති විඳින්න පින තියෙන්න ඕනේ. තිබ්බටම බෑ. සමහරු ඉන්නවා ඒ අතර දවසට හොයන්නේ 3000ක් 200ක් විතරුණත් ඒකටත් සිගරට් එකක් කරන්නේ. හොඳට කාලා බීලා ඉන්න මිනිස්සු ඉන්නවා. පින්නතුනි දුන්නහම හම්බෙනවා. අර මදකද අදින්න බුබ්බකට උනේ. අදින්න බුබ්බකට පුදුම සල්ලියක් නේ තිබ්බේ. අදින්න බුබ්බ මරුණනේ කොල්ලත් මරුණ කවුද? මට්ට කුණ්ඩලී මරුණ. 7 දවසේ අදින්න බුබ්බක මැරිලා සතියක් විතර යනකොට අදින්න පුබ්බගේ ගෙදර තිබ්බ බඩු මුට්ටු සේරම රාජසන්දක වුණා කෙනෙක් නැති හින්දා. පින්නතුනේ අදිනවා මාලිගාවට. රජුරෝ කියනවලු අනේ අදින්න පුබ්බග කාලවත් මරනවා. අදින්න පුබ්බකට ඕන තරම් තිබ්බා. ඇයි භුක්ති විඳින්න පින තිබ්බේ නැත්තේ? දුන්නට දීලා හිත හදාගත්තේ නැහැ. ඔය පුරුදු වෙන්න ඔය මේ ඔය දීලා කියවන්න එහෙම යන්නේ. සමහර දැන් කාලේ නිකන් ඉන්නකොට කල්පනා කරා මේ ස්වාමි දියණිය ගැන හැමතැනම හොඳ කියනවා. ඇත්තටම කේන්තියක් නැතුවද නැත්තම් බොරුවක්ද කරන්නේ? කාලිට කල්පනා වුණා මේ කේන්තියන්ට හේතුවක් නැහැ. ගෙදර වැඩ කාලි හොඳටම කරනවා. පැත්ත පුළුවන් නම් බලන්න මේ වගේ වල වලට ගිහිල්ලා. කරන්නේ මොනවද කුටි ගන්න වෙනවා හොඳ. කාලි දවසක් පින්නතුනේ දවල් වෙලා නැගිට්ටා. දැන් ඔන්න ටිකක් වේදේශිකාගේ ඇහි බැම ඉස්සුණා. අනේ මොකද නැගිට දවල් වෙන? කියනවා ඊට පස්සේ නිකන් දෙවෙනි දවසෙත් දවල් වුණා. වේදේශිකාට ටිකක් කේන්ති ගියා. දැන් පැහැදිලිද වෙන්නේ මොකද්ද? කවුරුත් හොඳයි හොඳට ඉන්නකම්. බොහොම ටිකක් මේකෙන් එහා මෙහා වුණාම මොකද වෙන්නේ? මිනිස්සුන්ගේ සැබෑ ගති ඉස්මතු වෙන්නේ මොකක් හරි වෙනස්කමක් තියෙන්න ඕනේ. අපෙන් ලැබෙනකම් අපි දෙනකම් අපි කරනකම් අපි හොඳට ඉන්නකම් කිසි වරද්දක් නැහැ. හොඳටම හොඳයි. පොඩි හරි අඩුපාඩුවක් වුණොත් මොකද වෙන්නේ?
වේදේශිකාව වගේ වෙනවා. තුන්වෙනි දවසෙත් කාලි පරක්කු වෙලා නැගිටින්න. වෙනදුනේ වේදේශිකාට හොඳටම කේන්ති ගියානේ. අර කියන්නේ හඳුරන්නේ අග්ගල සූචින් ගහිත්වා සී සම්පාර. ගත්ත දොර පොල්ල ඇදලා ගෙව කාලිගේ ඔළුවට. කාලිගේ ඔළුව පැල්ලලේ වැක්කිරෙනවා. වැක්කිරි කාලි පාරවල් ගානේ දුව කියනවා මොකද්ද? මේ පින්නත් වේදේශිකාවේ කරුණාවන්තකම මට ගැහුවා ඔළුව බැලුවා කියලා. මේක බොහොම ශනිකව වෙනස් වෙන්නේ. අර ලස්සනට හිටපු වේදේශිකාව. හරි කරුණාවන්ත හිටියා. කාලි පරක් වෙලා නැගිට්ට විතර වේදේශිකාට මොකද වුනේ?